හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් තින් ආදරයෙන් පිළිගන්නවා මචං මගේ YouTube channel එකට වෙනදා වගේම. ඉතින් මචං අද ගෙනල්ලා තියෙන්නේ අපිට හෙට එන්න තියෙන සුපිරි event එක සම්බන්ධවයි. ඉතින් ඒත් එක්ක මේ වීඩියෝ එකේ තියෙන අපිට ඊළඟට අප්ඩේට් එක එන්නේ කවද්ද කියලා. ඉතින් ඒ අප්ඩේට් එක වෙනස් වෙන්නේ මොන දේවල්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මචං ඉතින් subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න කියලා. ඉතින් හරි මචං ඉතින් වැඩි කතාවක් ඕනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් බොයිස්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් ඒ වින්ටරින් ඉවෙන්ට් එක සෙට් වෙලා තියෙන්නේ. ඒකට බලන්න ඒකත් කැම්මටම සෙට් කරලා තියෙනවා. ඉතින් ලස්සනටම ඩිසයින් කරලා තියෙන සුපිරි ඉවෙන්ට් එකක්. ඉතින් මේ පරණ බන්ඩල් එකක් මචං. ඉතින් මේ බන්ඩල් එක ගොඩ කාලයකට පස්සේ තමයි ඉතින් මේ ඉවෙන්ට් එකෙන් මේ විදිහට රිටර්න් වෙන්නේ. ඉතින් මේ බන්ඩල් එකේම අපිට ලුක් චේන්ජින් මොඩ් එකකුත් දෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක සුපිරියක් තමයි. ඉතින් ගන්න කැමති කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් අනිවාර්යෙන් 3000ක්වත් රෙඩි කරලා තියාගන්නවා. ඉතින් ලේසියෙන් මේ බන්ඩල් එක නම් දෙන්නේ නැහැ අපිට. ඉතින් මේ ඉවෙන්ට් එක සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේකත් එක්ක කිට් සෙට් එකක්ම එන්න තියෙනවා. ඉතින් මම ඒ ටිකත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පෙන්නන්නම්. ඉතින් මේ විදිහට තමයි ඒ කිට් සෙට් එකත් ඉතින් ඩිසයින් කරලා තියෙන්නේ. ෆීමේල් කැරක්ටර්ස් වලටත් ඉතින් ලස්සන ඩිසයින් කරපු කිට් වගේක් තියෙනවා. ඉතින් ඒ ටිකත් ඉතින් ගැම්මක් තමයි. ඉතින් මේ මේන් බන්ඩල් එක ඉතින් අනිවාර්යෙන් ගන්න කියලා මතක් කරනවා. ඉතින් මචං දෙසැම්බර් 5 අපිට මෙන්න මේ පිහියට ස්කින් එක ගන්න බලන් ඉතින් ෆ්‍රී හම්බෙන්නේ බොයිස්. ඉතින් ඒකත් හැමෝම අනිවාර්යෙන් ගන්න කියලා මතක් කරනවා. ඉතින් ඒකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මචං මම දැන් කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ට අපිට ඊළඟ අප්ඩේට් එකේ මොන විදිහට දෙන්න තියෙන්නේ කියලා. ඉතින් OB52 අප්ඩේට් එක ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ජනවාරි 14 තමයි ඉතින් මචං එන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් අපේ ගේම් එකේ අයිකන් එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා කියලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉතින් වෙනස් වෙනවා කියලා තියෙන්නේ ඊළඟ අප්ඩේට් එකේ. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපිට ඊළඟ අප්ඩේට් එකේ කොහොමද එන්ට්‍රි මේක පේනවා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න. ඉතින් ගේම් එකට ලොග් වෙනකොට අපිට දැන් මෙන්න මේ විදිහට තමයි ඉතින් පෙන්නන්නේ ඊළඟ අප්ඩේට් එකෙන් පස්සේ. ඒකත් ලස්සනම ඩිසයින් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න. ඒකත් කැම්මක් තමයි ඉතින් මේක ඇත්තේ මොකද තියෙන ජුජුට්සු එක තමයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ඉවෙන්ට් එක අපිට ඊළඟ අප්ඩේට් එකෙන් තමයි එන්න තියෙන්නේ. ඉතින් මේකත් එක්ක අපිට සාමාන්‍යයෙන් එන්න තියෙන දේවල් ටිකක් මම හොයාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඔයගොල්ලෝ මතක ඇති කලින් Naruto එකේ අපිට මෙන්න මේ විදිහට ඩමි එකක් වට්ටලා අපිට ලූට් ගන්න තිබ්බා. ඉතින් ඒ වෙනුවට මචං ඉතින් මේකෙත් අපිට දීලා තියෙනවා ඩමි එකක්. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන බලන්න මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ ඩමි එක තමයි ඉතින් මචං අපිට මේකෙදි හම්බෙලා තියෙන. ඉතින් කලින් එකේ Naruto එකේ එකක් තිබ්බේ. ඉතින් මේ පාර තියෙන Jujutsu එකේ එකක්. ඉතින් මෙන්න මේ ඩමි එක මේව කරලා අපිට ලූට් ගන්න පුළුවන්. ඉතින් ගිය පාර අපිට Naruto event එකේ මෙන්න මේ විදිහට ස්කිල් වගේක් දීලා තිබ්බා. ඉතින් මෙන්න මේ වගේ ස්කිල් සෙට් එකක් ඉතින් අපිට මේ event එකනුත් හම්බ වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ ගැන සම්බන්ධව ඉතින් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ඉතින් අපිට මෙන්න මේ වගේ අරගෙන ඉතින් අපිට මෙන්න මෙහෙම ඉතින් පාරවිය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අමුතු ස්කිල් දීලා තිබ්බා. ඉතින් මේ තියෙන අපිට ජුජුට්සු එකෙන් හම්බෙන්න තියෙන ස්කිල් සෙට් එක. ඉතින් ඒ සම්බන්ධව ඉතින් මම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් මම සම්පූර්ණ ජුජුට්සු එක ගැන සම්පූර්ණ අප්ඩේට් එකක් ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම අරන් එන්නම්. ඉතින් මේ ටික තමයි දැනට මම දන්නේ. ඉතින් අපිට මෙන්න මේ ඉවෙන්ට් එකෙන් මෙන්න මේ ටික තමයි ඉතින් දෙනවා කියලා තියෙන්නේ. ඉතින් අපිට තව ගොඩක් දේවල් මේකෙන් ෆ්‍රී ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඔයාලට බලන්න ඒකත් ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ ඉවෙන්ට් එකෙන් ඉතින් ෆ්‍රී බැටල් කාඩ් එකක් ගන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන බලන්න. ඉතින් ඒකත් ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් එකක් ඊවෝ බන්ඩල් එකත් එක්ක තමයි එන්න තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න පළවෙනියට තියෙන එක ඉතින් ඊවෝ බන්ඩල් එකත් එක්ක තමයි ඉතින් අපිට හම්බෙන්නේ. ඉතින් අනිත් එක අපිට ෆ්‍රී තමයි දෙනවා කියලා තියෙන්නේ. ඉතින් මේ ටික තමයි ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ.